සිනදා සුබ දවල්ක් වේවා. ඔබ ඉන්නේ මේ ධම්මවිජය පිරිවෙනේ ප්‍රධාන ශාලාවේ අපේ කාර්යාලය හදන තැන. අපි දැන් අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා ඔබට පේනවා ඇති මේ ශාලාව කාර්යාලය හදන්න අපිට අවශ්‍ය දේවල් සම්පාදනය කරන්න උත්සාහ කරා. නමුත් ඒක කරගන්න බැරුණා. අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ ආධාර මත මේ කාර්යාලය විතර ඒ වගේම අපිට මේ පිටිපස්සෙන් පුස්තකාලයක් හදාගන්න අපේ පුරිහාණු වහන්සේලාට කියවීමේ පහසුව සකසා ගන්නට අවශ්‍ය පුස්තකාලය පොත්පත් තියාගන්න පුස්තකාලය හරියට නැහැ. ඕකට පේන ඇති සුන්දර පරිසරයේ මණ්ඩප ස්ථානයේ තියෙන පාඨශාලාවක් මේ බහ ධම්මවිජය පිරිවෙනේ කියන්නේ. මම බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඔබින් ඉල්ලා සිටිනවා අපට ඔබගේ ආධාර උපකාර කරලා මේ පුරිහාණු වහන්සේලා අනාගතයේ දීප්තිමත් කරන්න මේ කාර්යාලය පරිසරය සකසා ගන්න පුස්තකාලය සකසා ගන්න අවශ්‍ය ආධාර උපකාර ලබා දෙන්න කියලා. ඒ වගේම දැන්ට අපේ පුරිහාණු වහන්සේලා 15ක් විතර අධ්‍යාපන හදාරනවා. උසස් අධ්‍යාපනසා පුරිහාණු වහන්සේලා 4 නමක් මේ පිරිවෙනෙන් ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන පුරිහාණු වහන්සේලා පෝෂණය කරමින් රටට අවශ්‍ය භික්ෂුන් වහන්සේලා නිර්මාණය කරන්නට මේ ධම්මවිජය පිරිවෙන පරිසරය තෝතැන්නක් කරගන්න. මෙතෙක් කල අපි විශාල භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් මේ පිරිවෙන පරිසරයේ අපි මහාන කළා. අවශ්‍ය දැනුම ලබා දෙනවා. කොහොම ආදරෙන් ශ්‍රී ලංකාව වාසී සියලු දෙනාටම ලෝකවාසී සියලු දෙනාටම බොහොම ආදරෙන් ආරාධනා කරන සිටිනවා. අපිට අවශ්‍ය ආධාර උපකාර ලබා දීලා මේ කාර්යාලය පුරිහාණුන්ගේ පුස්තකාලය සකසා ගන්න අවශ්‍ය මූලාධාර ලබා දෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. ඔබට පේන්නේ පිරි පුස්තකාලය. මේ පුස්තකාලය තමයි අපි තියාගෙන මේ දරුවන්ට පුරිහාණු වහන්සේලාට අවශ්‍ය පොත්පත් ලබා දෙන්නේ පාඩම් කරන්න. මේගොල්ලෝ මේ පොත් අරගෙන ගිහිල්ලා එළියට ගිහිල්ලා මේ පරිසරයේ යම් ස්ථාන වලට ගිහිල්ලා මේ මුලක් උඩ වඩලා මේ පොත්පත් කියන ලස්සනට නැත්නම් මේ උඩ පේන ඇති පොතක් ලබා දෙන අපේ සදව පුතාට රොබින්සන් ක්‍රූසෝ පොත කියවන්නට අපි අවස්ථාව ලබා දෙනවා. ඔබට පේන ඇති මේ පුස්තකාලය අපිට අවශ්‍ය වෙන ශාලාවකට ගිහිල්ලා පුස්තකාලය විධිමත් විදිහට හදා ගන්නට ඒකට ආධාර ගන්න තමයි ඔබට අපි බොහොම ආදරෙන් ඉල්ලන්නේ. ඊළඟ සන්නේ ඔබට හතර වරිගයමය සංසාරේ යන මේ ගමනේ චුට්ටක් සෙල්ලම් කරලා එන්නද උරුදු යහලුන් ආසනිනේ එනෙම ගියත් ඒ අය පොඩි සාදු යා කියන විට වැඳ වැටිලා සියලු දෙනාම දරුවන් සමයි ඔබ ධම්මවිජය මූලික පිරිවෙනේ පුස්තකාලයන් නොමැති නිසා එය සාදා ගැනීමට සියලු දෙනාම උදව් කරන ලෙස මම ප්‍රකාශය පළ කරනවා. සියලු දෙනාටම දරුවන් සමයි. සියලු දෙනාටම දරුවන් සරණයි. ඔබ ධම්මවිජය මූලික පිරිවෙනේ ඉගෙන ගන්න පොඩි ආන්දරණ වහන්සේලා සහ ගිහි දරුවන්ට පොත් කියවීමට නුවණ වැඩි දියුණු කර ගැනීමට පුස්තකාලයක් නොමැති නිසා ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම ආරාධනා කරනවා අප ධම්මවිජය මූලික පිරිවෙනේ පුස්තකාලය සාදා ගැනීමට උදව් උපකාර කරන්න කියලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. සරණයි. අපි ලුපෑලස උත්සාහ පිරිවෙන් විහාරස්ථානයේ ධම්මවිජය පිරිවෙනේ පරිවෙනාධිපති හාමුදුරුවෝ මේ පිරිවෙන ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරේල අධ්‍යාපන කලාපයේ ඒ වගේම පිහිලා තියෙන දුෂ්කර ඉලුපෑලස්ස ගම් ප්‍රදේශයේ
ඉල්ලා තින්නේ පිරිවන. මේ පිරිවන අපි ආරම්භ කරලා ඒ වගේම අවුරුදු 7ක් විතර සම්පූර්ණ වෙනවා. මෑත කාලයේදී අපිට මේ පිරිවනේ විශේෂ අවශ්‍යතාවයක් විදියට විශේෂ ව්‍යාපෘතියක් විදියට අපේ ශිෂ්‍ය පොඩිහාන් වහන්සේලාටත් ගිහි දරුවන්ටත් විශේෂයෙන්ම විශේෂ බාහිර පොත්පත් සහ ත්‍රිපිටක සහ අනිකුත් ඒ වගේම ශාසනික වටිනාකමකින් තියෙන පොත්පත් සහ සමාජ දැනුම ප්‍රායෝගික දැනුම ලබා ගන්න තියෙන ඒ වගේම පොත්පත් පරිශීලනය කිරීමට පුස්තකාලයක් ඒ වගේම නොමැතිකම විශාල පාඩුවක් සහ අඩුවක් ඒක අපේ පොඩිහාන් වහන්සේලාට නිතර දෙවෙනි පුස්තකාල පොත්පත් පරිශීලනයේදී තියෙන ගැටලුවක්. ඒ නිසා විශේෂයෙන්ම මේ 2026 වසරේ විශේෂ පිරිවෙන් ව්‍යාපෘතියක් විදිහට අපේ පුස්තකාලයේ ඒ වගේ පුස්තකාල කාමරේ ඒ වගේ නිදි කර ගැනීමට යම් ආකාරයක වැඩපිළිවෙලකට ඒ වගේම සම්ප්‍රදායික එකතු කර ගැනීමට අපි බොහෝසේ උත්සුක වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ශාසනික වශයෙන් විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයේට ඒ වගේම මේ පොඩිහාන් වහන්සේලා ඒ වගේ පිරිවෙන් වලින් ඒ වගේම ධර්ම ශාස්ත්‍රය ලබා දෙමින් මේ විස්තර කරන මෙහෙම අගයන යම්කිසි සත්පුරුෂ පින්වතෙක් ඉන්නවා නම් මේ පුස්තකාල ඒ වගේම ශාලාව ඒ වගේම කාර්යාලය ඉදිරි කිරීම සඳහා මූල්‍යමය වශයෙන් හෝ ද්‍රව්‍යමය වශයෙන් සමුදායකත්වයකින් යම්කිසි සහයෝගයක් දායකත්වයක් ලබා දෙන්න කියාවක් තියෙනවා නම් මේ සියලුම සම්ප්‍රදායික බෞද්ධ පින්වතුන්ට මම ආරාධනාවක් කරනවා මේ වීඩියෝ එක බලලා යම් ආකාරයකට ඔබට අපිත් එක්ක දායක වෙලා මේ පොඩිහාන් වහන්සේලාගේ පුස්තකාල පොත්පත් පරිශීලනයට අවශ්‍ය කරන පිරිවෙන් පුස්තකාල කාමරයක් සකස් කර ගැනීමට යම් දායකත්වයක් ලබා දෙන්න